පෑනෙකට බටර් ටිකක් දාලා ඊට පස්සේ පාන් පෙත්තක් දාලා ඒකට බටර් ටිකක් දාලා සම්බුල් ටිකක් දාලා කලවනවා. අරගෙන ටිකක් ලිපේ තියාගෙන තේ චුට්ටක් දානවා. තේ චුට්ටක් දාගන්න. තෙල් ටික රත් වීගෙන එනකොට සුදු ලුණු ඊට කපලා සුදු ලුණු ටික දාන්න. සුදු ලුණු ටික රන්වා පැහැවෙනකොට අපි ලියාගත්ත බීඩියුණු ටික දාගන්නවා. බීඩියුණු රම්පේ හිණිට එහෙම ලියාගත්ත ටික දාගන්න. ඊට පස්සේ කුරුඳු පුටු කෑල්ලක් ඉන්සාල් රටයක් එහෙම දාගන්න. කරාබුනට එකකුත් දාගන්න. වැඩි මම දාන්නේ නැහැ. කාල එකක් දෙකක් දාගන්න. ඊපස්සේ ටික හොඳින් කලවම් කරලා ඊපස්සේ හීනෙට ලියාගත්ත අමු මීස් ටික දාගන්න. ටික හොඳට මැද වෙනකන් අපි කහ කුඩු ලුණු කුඩු වෙන ඔයාලගේ රසායන එකතු කරගන්න. ඊපස්සේ කැලමිරිස් කුඩු ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරන ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට. ඉන්පසු හොඳින් කලවම් කරගන්න. ඉන්පසු ලීස් කැරට් දාගන්න. හිනලියස් ලීස් කැරට් මම කැරටුත් දාගත්තා. ඔයගලන් කැමති නම් දාගන්න. අස්වඩි කරගන්න සම කැරට් එකතු කරගත්තා. හොඳින් කලවම් කරගන්න. කලවම් කරනකොට තමයි කැලමිරිස් කාම්බීස් වෙන කුඩු කහ කුඩු වෙන හොඳට මිශ්‍ර වෙන්නේ. හොඳට කලවම් කරගන්න. අපි අලගෙඩි 3ක් විතර තම්ම ගත්තා මට අවශ්‍ය විදිහට. ඔයාලට අවශ්‍ය වුණේ අලගෙඩි ටික තම්ම ගන්න. මම අලගෙඩි 3යි තම්ම ගත්තේ. මම අලගෙඩි 3ක් මේ තම්මගෙන තියෙන්නේ. පොඩි කරගෙන තියෙන්නේ. හොඳින් කලවම් කරගන්න. ඊන අපි හොඳින් කලවම් කරගත්තට පස්සේ සේරම මම කිව්වේ නෑනේ උනට අද මම හදන්නේ මොනවද කියලා. හවසට තේ බොන්නේ ක්‍රීම් එකක් කරලා තමයි මම හදන්නේ. ඔයාලට ඉතුරු ටිකක් පෙන්නන්නම්කෝ. අපි සේරම මිශ්‍ර කරගෙන ඉවරයි. දැන් මේ වෙලාවේදී අඩුපාඩු බලන්න පුළුවන්. ලුණු අපිට මදි නම් තව දාගන්න පුළුවන්. දැන්නනේ මේ පිටි මිශ්‍රණය හදාගන්න හැටි. පාන් පිටි වතුරයි ලුණු කුඩු චුට්ටකුයි දාලා හොඳට ගොඩාක් වතුර දාලා හදන්න එපා. ඝන විදිහට චුට්ටක් හදාගන්න. අවශ්‍යම දේ තමයි ක්‍රීම් කකර්. ඉතින් අපි හදාගත්තු මිශ්‍රණය. ඊට පස්සේ තියෙනවා ක්‍රීම් කකර් බිස්කට්. ඊට පස්සේ තියෙනවා බිස්කට් කුඩු. ඊට පස්සේ අපි හදාගත්තු පාන් පිටි මිශ්‍රණය. දැන් අපි බලමු හදන විදිහ. හදාගන්න විදිහ මෙහෙම බිස්කට් එක මෙහෙම ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්තු මිශ්‍රණය තියෙනවනේ. ඊට පස්සේ මෙහෙම ගානට තියා ගන්නවා. මෙහෙම හැන්දින් ඉතින් තියන්න බෑනේ අපිට. ඒක නිසා අපි අතින් මෙහෙම අරගෙන තියා ගන්නවා. මුදරේ මාර පෙන් ටික දාන්න. ඊට පස්සේ දැන් තව බිස්කට් එකකින් මෙන්න මෙහෙම හොඳට වහන්න ඕන. ඊපස්සේ මේ දැන් ඉතින් අපි මෙහෙම පුරුවල තියන්නේ දැන් මෙහෙම තිබ්බම අපිට බෑනේ. ඊපස්සේ අපි මේ ගානට තියාගෙන ටිකක් අඩු කරගන්න ඕනේ. ඉන්නක පොඩ්ඩක්.
මෙන්න මේ විදිහට හොඳට පුරව ගන්න වටේම මේ විදිහට තමයි හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි අගද පාන් පිටි මිශ්‍රණය තියෙනනේ. ඒක ඊට මෙහෙම දාන්න ඕනේ. මේ විදිහෙන් ඇඳකින් කරන්න බෑ හරියද? ඒ නිසා තමයි අතින් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි මෙන්න මෙහෙම බිස්කට් කුඩු එකේ දාලා මෙන්න මෙහෙම හොඳට මිශ්‍ර කරගන්න. හොඳ වටේම හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මෙහෙම තමයි හදාගන්න ඕනේ. මම ඉතුරු ටිකත් හදලා පෙන්නන්නම්. ක්‍රීම් කකර් වල බිස්කට් කුඩු එහෙම දාලා මිශ්‍රණය දාලා එහෙම හදාගත්ත ටික. දෙන තියෙන අපිට තියෙන්නේ මේ ටික හොඳට බෙද ගන්න. හරි අපි දැන් බලමු. තෙල් චාර්ජර් ලිපේ තියාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ අපේ බිස්කට් කලර් ටික දාගන්න තියෙන්නේ. මේ විදිහට දාලා හොඳට ඔයාලා බෙද ගන්න. එකක් මම බෙදලා මේ විදිහට ඉතින් ටිකක් බෙද ගන්නවා. ඉතින් අපි හදාගත්තු ක්‍රීම් කකර් කට්ලට් බිස්කට් ක්‍රීම් කකර් වලින් අපි හදාගත්තු කට්ලට් බිස්කට් කකර් බිස්කට් වලින් හදාගත්තු කට්ලට් බිස්කට් ඔයාලත් මේ විදිහට ඇතුළේ බලන්න රසයි.